ඔය ඉතින් කොහමද මම ඉන්නේ සෞදියේ. ඉතින් මම අද පෙන්වන්න හදන්නේ සෞදියේ තියෙන පුංචි බකාල එකක් එහෙම නැත්නම් කඩයක්. කඩේක තියෙන ඉතින් බඩු මුට්ටු ඒ වගේම පොඩි පොඩි පාසුකම් මොනවද තියෙන්නේ ගන්න කියලා. හැබැයි ඉස්සල්ලාම පෙන්නන්නේ ඔය පේන කඩේ තියෙන නම් සීසා. මේ කියන්නේ සීසා තමයි. ඔය සිගරට් එකක් වගේ ඉලෙක්ට්‍රික් සිගරට් එකක්. ඉතින් ඒකත් බලන්න පුළුවන්. ඒකට නම් වෙන වෙලාවක යන්. මොකද වෙලාවක් නැහැ. ඉක්මනට යන්න තියෙනවා. right ඉතින් let's go. එහෙනම් අපි යන්නේද කඩේ පැත්තට. දැන් මේ වාහනේ බයින්නේ වාහනේ ලොක් කරලා. බිස්කට් තියෙන ඕන තරම් ගන්න පුළුවන් බිස්කට්. මේක බංගාලි කඩයක්. බීම තියෙනවා. මම නම් ආවේ බීම එකක් ගන්න. දැන් චොකලට් තියෙනවා. මේවා නම් ඉතින් එක එක ගණන් වල තියෙනවා. මේ බකාල වල නම් ගණන් ගන්න නැහැ. ෂොප් වල නම් තියෙනවා. වෙලාවකට අපි යමු බාන ෂොප් එකට. එක එක જાති ඒවා තියෙනවා. කේක් වර්ග තියෙනවා. පතායර වර්ග තියෙනවා. සාමාන්‍ය වලට මෙහි කියන භාෂාවෙන් තමයි පතායර කියලා කියන්නේ. මේවත් ඉතින් බනිස් කිරිය වගේ තමයි බනිස් තියෙනවා. ගන්න පුළුවන්. බිම වර්ග තියෙනවා. ඇති වෙනකම් මේ බකාල වල නැති දෙයක් නැහැ. මේ වගේ ඉතින් නැති දෙයක් නැහැ. මේකයි වැඩි. හැමදේම තියෙනවා. බලමු හොඳ බීම එකක් බලන්න ඕන. මේ වගේ ඉතින් නැති දෙයක් නැහැ. හැමදේම තියෙනවා. බලන්න ඉතින් පුළුවන් බලා ගන්න. සෞදියට ආවොත් අන්න තියෙන ඒවා තමයි ඉතින් මේ ගොඩක් ගෙවල් වල නම් ඉතින් මුන් හැමතිස්සෙම ගන්න මේවා. හරි මං යන්නේ බිල් කවුන්ටරේට. ඉතින් බිල් කවුන්ටරේට ගිහලා බිල් එක දීලා ඊට පස්සේ ආයේ හම්බෙමු නේ. පාරේ යන ගමන් වල තව දේවල් තියෙනවා පෙන්න ගන්න. බිල් කවුන්ටරේට ගිහලා හම්බෙමු. රයිට් ඉතින් මං ගත්තේ මේක තමයි මැරෙන්ඩා. මේකක් ඉතින් රියල් 1.50ක් වෙනවා. රියල් 1.50ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් මං හිතන්නේ රුපියල් 120ක් වගේ වෙන්නේ පොඩි එක. ඒක තමයි ගත්තේ.